right. පුංචි දුවේ පුතේ මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා පළතුරු ගැන. හරි? මොන අද පාඩම තමයි පළතුරු. මොනවාද මේ පළතුරු කියන්නේ? ඔයගොල්ලෝ දන්න පළතුරු මොනවද තියෙන්නේ? අපි හැමෝම එදිනෙදා ආහාරයට ගන්නවා මේ පළතුරු. අපි කැමති පළතුරු වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම මේ ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා පුතේ කීපයක් ගැන. කෙසෙල්, පැපොල්, අන්නාසි, ඊට පස්සේ දොඩම් මෙන්න මේ වගේ පළතුරු වර්ග කීපයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම අද පුංචි දුවල පුතාලත් එක්ක මෙන්න මේ පළතුරු එහෙම නැත්නම් දෙවරෙන් අපි කියනවා පළංගල්. මොනවද කියන්නේ? පළංගල්. මෙන්න මේ පළංගල් ගැන තමයි අද අපි කතා කරන්නේ. right? පුංචි දුවේ පුතේ බලන්න. පළංගල් පළංගල් කියලා කියනවා පුතා පළතුරු. මොනවද? පළතුරු. පුංචි දුවේ පුතේ පළංගල් කියලා කියන්නේ පළතුරු වලට. මොනවද? පළංගල් පළතුරු. පළංගල් පළතුරු. මාතක කියන්න පළංගල්. මොනවද පුතේ? පළංගල් පළංගල්. පළංගල් කියලා කියනවා පළතුරු වලට. හරි? පළංගල් පළතුරු. right. අපි පළවෙනි පළතුරු වර්ගයට යනවා. ඉක්මනින් පුංචි දුවල පුතාලා මේක ලියන්න. පළංගල් කියලා කියනවා පළතුරු වල. හරි? පළංගල් පළතුරු මාතෘකාව ලියලා යටින් ඉරක් කිම ඇදගන්න. හරි? එහෙනම් බලන්න ආයෙමත් පළංගල් කියලා කියනවා පුතේ පළතුරු වලට. මොනවාද? පළතුරු පළංගල්. ආයෙම කියමු පළංගල්. ආයෙම කියමු පළංගල්. right. very good. අමතක වෙන්නේ නැහැ. ආයි. එහෙනම් පළතුරු වලට දෙමළෙන් කියනවා පළංගල්. right පුතේ. අපි එනවා පළවෙනි පළතුරු. බලන්න පුතේ අපි එදිනෙදා නිතර දෙවේලේ පාවිච්චි කරන දෙයක්. අපේ ගෙවල් වලත් තියෙනවා. හරි? අපි බලමු. මොකද්ද පුතේ මේ? වාලේපළම්. වාලේපළම්. මොකද්ද මේ? වාලේපළම්. වාලේපළම් කියලා කියනවා මෙන්න මේවට. මොනවාද පුතේ මේ? වාලේපළම්. වාලේපළම් කියන්නේ කෙසෙල්. මොනවාද වාලේපළම් කියන්නේ? කෙසෙල්. හොඳට මතක තියාගන්න. වාලේපළම් කෙසෙල්. මොනවාද පුතා? වාලේපළම් කියලා කියනවා කෙසෙල් වලට. right? අපි ලියමු. වාලේපළම් කෙසෙල්. right. වාලේපළම් කෙසෙල්. පුංචි දුවේ පුතේ දෙමළෙන් කෙසෙල් වලට කියන්නේ වාලේපළම් කියලා. අමතක වෙයිද? නෑ. very good. right පුතා. වාලේපළම් කෙසෙල්. අපි හයිය කියමු. වාලේපළම් කෙසෙල්. වාලේපළම් කෙසෙල්. ආයෙත් කියන්න පුතේ. වාලේපළම් කෙසෙල්. මගේ පුංචි දුවල පුතාලා දැන් අපි පහලට ලියමු. වාලේපළම් කෙසෙල්. අපි තව එකක් ලියමු. වාලේපළම් කෙසෙල්. මොනවාද පුතේ වාලේපළම් කියන්නේ? කෙසෙල් වලට. right? අපි තව පෙළියක් පහලින් ලියමු. වාලේපළම් කෙසෙල්. එහෙනම් පුංචි දුවල පුතාලට දැන් තියෙනවා වැඩ. ඔන්න කෙසෙල් අවලියක් ඇඳ ගන්න ඕනේ. හරි? මොනවාද පුතේ මේ වාලේපළම් කියන්නේ? කෙසෙල් වලට. right? අමතක වෙන්නේ නැහැ නේද? නෑ. හොඳට බලන්න පුංචි දුවේ පුතේ වාලේපළම් කියලා කියනවා කෙසෙල් වලට. right? අපි එනවා ඊළඟ පළතුරට. වාලේපළම් නම් කිව්වේ කෙසෙල් වලට. හරි? එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්නවා දෙවෙනි පළතුර විදියට මොනවාද මේ? පපාසි පළම්.
පප්පාසිප්පලම් මොනවාද පුතේ මේ පප්පාසිප්පලම් මොනවාද මේ තියෙන්නේ මොනවාද මේ පප්පාසිප්පලම් මොනවාද පප්පාසිප්පලම් කියන්නේ පැපොල් මොනවාද පුතේ පප්පාසිප්පලම් පැපොල් මොනවාද පුතා හයියෙන් කියමු පප්පාසිප්පලම් right very good පප්පාසිප්පලම් කියලා කියනවා පුතේ පැපොල් වලට මොනවටද පුතේ පැපොල් මට කියන්න පැපොල් වලට දෙමළෙන් කියන්නේ පප්පාසිප්පලම් මොනවාද පප්පාසිප්පලම් right මේ දෙන්නේ පප්පාසිප්පලම් right අපි ඉක්මනින් ලියමු පුංචි දුවේ පුතේ ඔන්න අපි දෙවෙනි පෙළේ ලියනවා සර් ඔයාලා වගේම ලියනවා දැන් පප්පාසිප්පලම් පැපොල් right ඔන්න පුතා අපි තව පෙළයක් ලියමු එතකොට අමතක වෙන්නේ හයිය කියව ලියන්න ඕනේ පුතේ දෙමළ වචන උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕනේ සර් කියනකොට ඔයගොල්ලෝ නිතර කියන්න පප්පාසිප්පලම් පැපොල් වාලේපලම් කෙසෙල් අමතක වෙන්නේ නැහැ එතකොට right එන්න පුතේ තව එකක් ලියමු අපි පප්පාසිප්පලම් පුතේ අපේ පන්ති වලට එන්නේ නැති දරුවෝ ඉන්නවා නම් ඕගොල්ලන්ට සර් මේ විදිහට දිගටම වීඩියෝ ක්ලිප්ස් ටිකක් දානවානේ මේ වීඩියෝ ටික වීඩියෝ ටික බලලා ඔයගොල්ලෝ දෙමළ වචන ටික ලියා ගන්න ඒක ඔයගොල්ලන්ට ශිෂ්‍යත්ව විභාගයට උනත් ගොඩක් වැදගත් වෙනවා right හරි පුතේ බලන්න පප්පාසිප්පලම් කියලා කියනවා මෙන්න මේ පැපොල් වලට මොනවාද පප්පාසිප්පලම් කියන්නේ පැපොල් වලට right අමතක වෙයිද නෑ ආයි මුලින් ඉඳන් කියමු පුතේ පප්පාසිප්පලම් පැපොල් පප්පාසිප්පලම් පැපොල් ආයි කියමු පුතේ පප්පාසිප්පලම් right very good අපි එනවා ඊළඟට මේක අපි හැමෝම මාස එකක් බලමු දැන් අපි දන්නවා පළතුරු වර්ග දෙකක් මොනවාද පුතේ වාලේපලම් කෙසෙල් පප්පාසිප්පලම් පැපොල් ඊළඟට අපි ඉගෙන ගන්නවා මාම්පලම් මොනවාද පුතේ මේ මාම්පලම් කියන්නේ මේ තියෙන්නේ මොනවාද මාම්පලම් කියන්නේ මෙන්න තියෙනවා චූටි කෙඩියක් තියෙන සර්ගාව පුතේ මාම්පලම් කියලා කියනවා මොනවාද පුතා හයියෙන් කියන්නේ මාම්පලම් තව මාම්පලම් කියලා කියන්නේ පුතේ අඹ මොනවාද අඹ වලට තමයි මාම්පලම් කියලා කියන්නේ ආයෙ කියමු අපි මාම්පලම් අඹ මොනවාද මාම්පලම් අඹ ආයෙ බලන්න කියන්න පුතේ මාම්පලම් අඹ right අපි ලියමු පහයි මාම්පලම් අඹ ආයෙ ලියමු පුතා හයිය කියලා ලියන්න මාම්පලම් අඹ right පුතේ අඹ ගෙඩියක් ලස්සනට ඇඳ ගන්න ඕගොල්ලෝ හරි මාම්පලම් කියලා කියනවා අඹ වලට හරි right ඔන්න දැන් අපි දන්නවා පළතුරු වර්ග තුනක් මොනවාද පුතේ අපි දන්නේ මේ තියෙන්නේ වාලේපලම් ඊළඟට පප්පාසිප්පලම් ඊළඟට මාම්පලම් ආයි මුලින් ඉඳන් කියමු වාලේපලම් පප්පාසිප්පලම් මාම්පලම් right very good අපි ඊළඟට යනවා මේක නම ලියනකොටම ඔයගොල්ලෝ දාන්න හරි අපි බලමු පුංචි දුවල පුතාලා අඳුර ගමේද කියලා දැන් අපි දන්නවා වාලේපලම් කෙසෙල් පප්පාසිප්පලම් පැපොල් මාම්පලම් අඹ right අපි දැන් ඉගෙන ගන්නවා අන්නාසිප්පලම් මොනවාද පුතේ මේ අනේ අපි දන්නවා සර් නේද අන්නාසිප්පලම්
මොනවාද පුතා මේ අන්නාසික් පළම් කියන්නේ? අන්නාසික් පළම් මේ තියෙන්නේ මොනවාද මේ? අන්නාසි. පුතේ අන්නාසික් පළම් කියලා කියනවා අන්නාසි වලට. right? බලන්න පුංචි දුවේ පුතේ අපි ඉගෙන ගත්තා වාලේ පළම්, පප්පාසි පළම්, මාම් පළම්. දැන් අපි ඉගෙන ගන්නවා අන්නාසි පළම්. right? අන්නාසි පළම් කියලා කියන්නේ අන්නාසි වලට. right? අපි කලින් වගේම ලියමු පුතේ. අන්නාසි පළම්. අන්නාසි පළම්. අන්නාසි අය කියන්නේ පුතා ඊළඟට ආයෙ ලියමු අපි අන්නාසි පළම්. අන්නාසි පළම් කියන්නේ අන්නාසි වලට. හරි? right. මෙන්න මෙතනින් ලස්සනට අන්නාසි පිළිකුත් ඇඳ ගන්න වෙනවා. හරි? ඔන්න පුතේ අන්නාසි ගෙඩියක් අඳ ගන්න. පුංචි දොළ පුතාලා ඇඳලා පස්සේ පාට කරලා සර්ට නෝට් එකේ ෆොටෝ එකක් දාන්න. හරි? right. ඔන්න පුතා අපි මුලින් ඉඳන් ආයෙ කතා කරමු. වාලේ පළම්, කෙසෙල්, පප්පාසි පළම්, පැපොල්, මාම් පළම්, අඹ. දැන් ඉගෙන ගත්තා අන්නාසි පළම්, අන්නාසි. හය කියන්නේ පුතේ අන්නාසි පළම්, අන්නාසි. අන්නාසි පළම්, අන්නාසි. අන්නාසි පළම්, අන්නාසි. right? very good. අපි ඊළඟට ඉගෙන ගන්නවා right. මොනවද බලමු අපි. අපි ඊළඟට ඉගෙන ගන්නවා පුතේ තෝඩම් පළම්. තෝඩම් පළම්. මොනවද මේ තෝඩම් පළම් කියන්නේ? මෙන්න තියෙනවා තෝඩම් පළම්. මොනවාද පුතේ මේ? දොඩම්. හයෙන් කියන්න තෝඩම් පළම්. තෝඩම් පළම්. තෝඩම් පළම්. තෝඩම් පළම්. තෝඩම් පළම් කියලා කියන්නේ දොඩම් වලට. මොනවාද පුතේ? දොඩම්. right? තෝඩම් පළම් කියලා කියනවා දොඩම් වලට. පුංචි දුවේ පුතේ පණිවිඩයක් තියෙනවා අපේ අම්මලා තාත්තලා ඉන්න නිසා අපේ දෙමළ පන්තියට අලුතින් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න පුංචි දුවල පුතාලා ඉන්නවා නම් මෙන්න මේ නම්බර එක 0.78යි 457යි 23යි 28 මෙන්න මේ නම්බර එකට අපේ පුංචි දුවල පුතාලගේ නමයි පන්තියයි පාසලයි WhatsApp message එකක් දාලා ඔයගොල්ලෝ අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ප්‍රායෝගික උදාහරණත් එක්ක අපේ පුංචි දුවල පුතාලා ඉතාමත් කැමැත්තෙන් දෙමළ ඉගෙන ගන්න පන්තියක් තමයි අපේ දෙමළ පන්තිය. ඉතින් පුංචි දුවල පුතාලා අලුතෙන් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න අය මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. right? හරි පුතේ බලමු. තෝඩම් පළම්. මොනවාද පුතේ තෝඩම් පළම් කියන්නේ? තෝඩම්. අයියෙන් කියමු. තෝඩම් පළම්. තෝඩම්. තෝඩම් පළම්. දොඩම්. තෝඩම් පළම්. දොඩම්. right? අපි අර විදියටම පහලට ලියමු පුතේ. නම්බර එක මකන්නම්. ලියමු පුතා. අපි තුනක් ලියනවා පහලට එතකොට. තෝඩම් පළම්. තෝඩම් පළම්. තෝඩම් පළම්. දොඩම්. හයියෙන් කියමු පුතා. තෝඩම් පළම්. චුට්ටක් වැරදුනා නේද සර්? තෝඩම් පළම්. දොඩම්. හරි? right. අපි දැන් දන්නවා අයි මුලින් ඉඳන් කියමු කෙසෙල්. ඔයගොල්ලෝ දෙමළෙන් කියන්නේ කෙසෙල් වාලේ පළම්. පැපොල් පප්පාසි පළම්. අඹ මාම් පළම්. දොඩම් තෝඩම් පළම්. right, very good. අපි එනවා පුතේ ඊළඟ පළතුරට. ඊළඟ පළතුර තමයි
කොයියා පළම් කොයියා පළම් මොනවාද මේ කොයියා පළම් කියන්නේ පුතා බලන්න කොයියා පළම් මේ තියෙන්නේ මෙන්න කොයියා පළම් මොනවාද මොකද කොයියා පළම් කියන්නේ මේ මොනවාද peer කොයියා පළම් peer මොනවාද පුතේ මේ peer right ආයි මුලින් නම් කියමු කොයියා පළම් කොයියා පළම් කොයියා පළම් ආයි කියමු කොයියා පළම් කොයියා පළම් කොයියා පළම් peer කොයියා පළම් කියලා කියන්නේ පුංචි දුවේ පුතේ peer වලට අපි ලියමු හයියෙන් කියව ලියන්න කොයියා පළම් කොයියා පළම් මොනවාද පුතේ කොයියා පළම් කියන්නේ peer හයියෙන් කියමු peer right ආයමු කොයියා පළම් peer හරි නේද පුතේ right කොයියා පළම් කියලා කියන පුංචි දුවේ පුතේ peer වලට right අපි ආය හයියෙන් කියමු කොයියා පළම් peer කොයියා පළම් කියලා කියන්නේ peer වලට right අපි එනවා ඊළඟ පළතුරට right සගාව ගොඩක් පළතුරු නෑ කීපයයි තියෙන්නේ අපි ඒ ටික අද ඉගෙන ගමු පුතේ ඊළඟට එනවා අපි අපිල් පළම් නම කියනකොටම දන්නව නේද මොනවාද පුතේ ඇපල් අපිල් පළම් මේ තියෙන්නේ අපිල් පළම් මොනවාද මේ ඇපල් අපිල් පළම් apple ආයි කියමු අපිල් පළම් apple right මොනින්ද ලියමු පුතා අපිල් පළම් apple ඔයගොල්ලෝ අස්සෙන් ලියන්න ඕනේ පොත් බලනවා ඊළඟට පුතේ අපිල් පළම් අය කියන්නේ අපිල් පළම් කියලා කියන්නේ පුතේ ඇපල් වලට මොනවාද ඇපල් වලට right අපි ආයෙ මොනින්ද මතක් කරමු කෙසෙල් வாழை பழம் පැපොල් පප්පාසි පළම් අඹ මාම්පළම් අන්නාසි පළම් තෝඩම් පළම් ඇපල් අපිල් පළම් මොනවාද පුතේ හයියෙන් කියන්න අපිල් පළම් right very good ඊළඟට අපි ඉගෙන ගන්නවා පුතේ අපේ ගම් පළාත්වල තියෙන ගුණදායක පළ තුනක් මොනවාද මේ විල්වම් පළම් මොනවාද පුතේ මේ විල්වම් පළම් කියන්නේ විල්වම් පළම් මෙන්න මේවට තමයි විල්වම් පළම් කියන්නේ මොනවාද මේ විල්වම් පළම් මොනවාද පුතේ මේ විල්වම් පළම කියනවා පුතා බෙලි වලට මොනවාද පුතේ විල්වම් පළම් කියලා කියනවා බෙලි මේ බෙලිද නෑ මේ බෙලි වලට තමයි විල්වම් පළම් කියලා කියන්නේ හරි right හයියෙන් කියන්න විල්වම් පළම් මොනවාද මේ බෙලි විල්වම් පළම් අයියෝ විල්වම් පළම් බෙලි very good පුතේ විල්වම් පළම් කියලා කියනවා බෙලි වලට විල්වම් පළම් බෙලි මොනවාද පුතේ බෙලි හරි මොනවාද බෙලි වලට කියන්නේ හයියෙන් කියන්න විල්වම් පළම්
very good belly ඉක්මන් කරමු පුංචි දුවේ පුතේ ලියන්න බැරි වුණා ඉක්මනින් ලියා ගන්න විල්වම් පළම් belly right විල්වම් පළම් belly විල්වම් පළම් belly පුතේ ඊළඟ එක ටිකක් දිග නම අපි බලමු කොඩි තෝඩම් පළම් මොනවාද දෙයනේ මේ ටික නමක් ලියන්න කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් මෙන්න මේවා මේ ගෙඩිය ටිකක් පරණ වෙලා හැබැයි බලන්න පුංචි දුවල පුතාලට අඳුන ගන්න පුළුවන්ද කියලා කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් හරි කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් මොනවාද මේ passion very good මොනවාද පුතේ මේ passion passion වලට තමයි කොඩි තෝඩම් පළම් කියලා කියන්නේ හරි අපි ආයෙ ලියමු කොඩි කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් කිව්වා අපි passion වලට හරි right ආයෙ ලියමු පුතේ කොඩි තෝඩම් පළම් පුතේ මේක කොඩි තෝඩම් නෙමෙයි කොඩි තෝඩම් පළම් අය කියන්නේ කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් නෙවෙයි කොඩි තෝඩම් පළම් අමතක කරන්න එපා පුතේ කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් කියන්නේ passion හරි කොඩි තෝඩම් පළම් හරි right මේ තියෙන්නේ කොඩි තෝඩම් පළම් මොනවාද මේ කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් හරි right පුංචි දවල් පුතාලට මම දැන් විනාඩි දෙකක් දෙනවා මේ විනාඩි දෙක ඇතුලේ අපි අද ඉගෙන ගත්ත පළතුරු වර්ග ටික ඔක්කොම හොඳට මතක තියාගන්න ඕන හරි අපි එකපාරක් පිළිවෙලට කතා කරගෙන ගිහිල්ලා මම පෙන්නන පළතුරු මොනවාද කියලා ඔයගොල්ලෝ කියන්න පුළුවන් වෙන්න ඕනේ හරි right පුංචි දුවේ පුතේ අපි මුලින්ම ඉගෙන ගත්තේ මෙන්න මේවා මොනවාද මේ වාලේ පළම් හයියෙන් කියන්න පුතේ වාලේ පළම් very good ඊළඟට මේ මොනවාද පප්පාසි පළම් හයියෙන් කියමු පුතේ පප්පාසි පළම් පැපොල් පප්පාසි පළම් ඊළඟට මට මතක විදිහට අපි ඉගෙන ගත්තේ මෙන්න මේවා ගැන මොනවාද පුතේ මේ මොනවාද මේ මාම් පළම් මොනවාද මාම් පළම් කියන්නේ අඹ very good මාම් පළම් පුතේ ඊළඟට අපි ඉගෙන ගත්තා මෙන්න මේවා ගැන මොනවාද මේ මේ මොනවාද අන්නාසි පළම් හයියෙන් කියමු පුතා අන්නාසි පළම් අන්නාසි පළම් පුතේ ඊළඟට අපි ඉගෙන ගත්තේ මෙන්න මේවා ගැන මොනවාද මේ තෝඩම් පළම් දොඩම් හරි right අපි ඊළඟට ඉගෙන ගත්ත පුංචි දුවේ පුතේ මේ මොනවාද කොයියා පළම් peer මොනවාද මේ කොයියා පළම් කියලා කිව්වේ peer වලට right අපි ඊළඟට ඉගෙන ගත්ත පුංචි දුවේ පුතේ මෙන්න මේවා මොනවාද මේ අප්පිල් පළම් ඇපල් අප්පිල් පළම් ඊළඟට අපි ඉගෙන ගත්තා මෙන්න මේවා ගැන belly විල්වම් පළම් මොනවාද පුතේ මේ විල්වම් පළම් කියලා අපි කිව්වේ belly වලට ඊළඟට ඉගෙන ගත්තා මෙන්න මේවා ගැන
කියන චුට්ටක් පරණ වෙච්ච ගෙඩියක්. කොඩි තෝඩම් පළම් මොනවාද මේ? කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් කොඩි තෝඩම් පළම් right මං ආයෙමත් පුංචි දුවල පුතාලට අපේ පන්තියට අලුතින් සම්බන්ධ වෙන්න ඉන්න දුවල පුතාලා ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට ඔයගලන්ගේ නමයි පන්තියයි පාසලයි WhatsApp message එකක් දාන්න. පුංචි දුවේ පුතේ මම දැන් ඔයගලන්ට පෙන්නනවා පළතුරක්. ඒ පළතුරේ නම ඔයගලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? right ඔන්න මම ලේසි එකකින් පටන් ගන්නවා. මේ මොනවාද? හයියෙන් කියන්න පුතේ. අප්පිල් පළම් මොනවාද මේ? අප්පිල් පළම් right ඔගොල්ලෝ කියන්න ඕනේ දැන් හයියෙන් කියන්න තෝඩම් පළම් very good මේ මොනවාද අන්නාසි පළම් අන්නාසි හයියෙන් කියන්න ඕනේ පුතේ දැන් සර් පෙන්නනකොට ඔයගලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ කොයියා පළම් මොනවාද මේ කොයියා පළම් peer කොයියා පළම් right ඔන්න ඊළඟට එනවා ඔයගොල්ලෝ කියන්න නම ඉක්මනින් පොත බලන්න විල්වම් පළම් කියලා කිව්වේ බෙලි මෙන්න එනවා ඊළඟ එක්කනා ටිකක් දිග නමක් තිබුණේ කොඩි තෝඩම් පළම් මොනවාද පුතේ මේ කොඩි තෝඩම් පළම් කිව්වේ ෆැෂන් වලට අපි වැඩිපුරම කන එක්කන කවුද මේ පප්පාසි පළම් පැපොල් right පුතේ ඊළඟට එන්නවා මෙයා සර් කැමති මේක කරා මාම් පළම් අඹ very good පුතේ මේ කවුද මේක මොනවාද මේ මොනවාද වාලේ පළම් right very good පුංචි දොළ පුතාලා හැමෝම අද දවසේදී මේ පළතුරු ගැන ඉගෙන ගත්ත පාඩම ඕගලන්ගේ වචන පොතේ ලියලා තියාගන්න